ඔබ රැඳී සිටින්නේ GJ Spoken English channel එකත් සමගයි. මම ගිහාන් ජයසුන්දර. වාක්‍ය 8කින් ඔබේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගමු යන මාතෘකාව යටතේ ගෙන එන 27 වන වීඩියෝ එකක් සමගයි අද ඔබ මේ රැඳී සිටින්නේ. බලමු අද මම මොනවද ඔයගලන්ට කියලා දෙන්න යන වාක්‍ය 8 කියලා. It's too early still. තාම කල් වැඩි. දැන් අපි කියන්නේ මොකක් හරි දෙයකදී කලින් යන්න ගියාම කියනවා තාම කල් වැඩි යන්නේ. තව පැයක් විතර තියෙනවා. තාම කල් වැඩි. It's too early still. It's too early still. දැන් කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ මම මිරිකනවා උඹේ බෙල්ල කියලා. I'll ring your neck. එතන I'll කියන්නේ I will කියන එක. I'll ring your neck. I'll ring your neck කියලා කියන්නේ මම මිරිකනවා උඹේ බෙල්ල. මට කෝල් එකක් ගන්න පුළුවන්ද? Can I get a phone call? Can I get a phone call? මට කෝල් එකක් ගන්න පුළුවන්ද? Can I get a phone call? හරි. ඒ වගේම මොකක්ද ඔට්ටුව? අපි යන්නේ හරි මොකක්ද ඔට්ටුව? මොකක්ද ඔට්ටුව? මම නම් කියන්නේ ශ්‍රී ලංකාව දිනයි. එහෙම කියන්නේ මොකක්ද ඔට්ටුව? What is the bet? නැත්නම් what's the bet? මොකක්ද ඔට්ටුව? What is the bet? ඒ ඔහු තමයි කියලා ඉංග්‍රීසි වලින් කියන්නේ කොහමද? It's him. අර එයා තමයි අර එදා අපිට හම්බුනේ අර. It's him. ඒ ඔහු තමයි. කාටද ලියුම? දැන් ලියුමක් අහමානේ. මේ කාටද ලියුම? To whom is the letter? To whom is the letter? කාටද ලියුම? To whom is the letter? Myself to find. මම හොයාගන්නද? මමම හොයාගන්නද? දැන් සමහරවිට අපි කෙනෙක්ට කියනවා මොකක් හරි හොයන්න කියලා. ඉතින් ඒක නා හොයනවා අනේ නෑ අනේ මම බැලුවා නේ. සමහරට හොයාගන්න පුළුවන් තැනක තියෙන. නමුත් එයාට හොයාගන්න බෑ. ඉතින් අපිට පොඩක් තද වෙලා වගේ අහනවා නේද? කේන්තියෙන් අහනවා. මේ මම හොයාගන්නද? ආවට බයන ඉන්නවා මම හොයාගන්නද? මම හොයාගන්නද? Myself to find. නැත්නම් සාමාන්‍ය විදියට මම හොයාගන්නද කමක් නැද්ද? එහෙම අහන්න පුළුවන්. Myself to find. Myself to find. ඒක පැහැදිලි නෑ කියලා කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ? It is not clear. It is not clear. ඒක පැහැදිලි නෑ. It's not clear. ඒක පැහැදිලි නෑ. හරි. එහෙනම් දැන් අදත් ඔබට මම වාක්‍ය 8ක් කියලා දුන්නා. මේ වාක්‍යයටත් හොඳින් පුරුදු වෙලා ඔබේ ඉංග්‍රීසි කතනයට එකතු කරගන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. එතෙක් ඔබට සුබ දවසක්.